Hello, ඉතින් කොහොමද මගේ YouTube යාළුවනේ? ඉතින් අපි මේ යන්නේ නවගමු. ඉතින් නවගමු පත්තිනි දේවාලය. ගොඩාක් අය දන්නවා. ඉතින් චූටි බබාගේ බාර වගේකුත් තිබ්බා. චූටි බබාට අසනීපත් වුණා. ඉතින් ඒකම අපි හිතුවා ඒව දෙන්නත් ඕනේ, තව බාරයක් වෙන්නත් ඕනේ කියලා. ඉතින් අපි දේවාලයට උදේ කෑම අරගෙන තමයි අපි ආවේ. මෙහෙට දැන් එනකොට අපි 9ට විතර ඇති. මොකද 11ට තමයි පත්තිනි පූජාව තියෙන්නේ. ඒකටම යන්න බලන් තමයි අපි මේ ආවේ. ඉතින් ළමයි දැන් වෛරස් එකක් තියෙනවා චූටි බබාලට. ලූස් මෝෂන් ෆීවර් තියෙනවා. ඉතින් ඒක සතියක් විතර තියෙනවා. අපි සිනේ බබාටත් ඒක හැදුනා. ඉතින් පීඩියාට්‍රිෂන්ලා channel කරලා, ඒ කියන්නේ එක පීඩියාට්‍රිෂන් කෙනෙක් තව මම channel කළේ යාට චූටි කාලේ ධම්ම channel කරන යාගේ ડોක්ටර්. ඉතින් එයාට පෙන්නලා 3-4 පාරක් පෙන්නලා දැන් නම් එයා හොඳ තත්ත්වෙන් ඉන්නවා. ඉතින් හරි අමාරුයි. ගොඩාක් ලූස් මෝෂන් යනවා නම් දියර වර්ග දෙන්න. මොකද එයාලා ඩිහයිඩ්‍රේට් වෙන නිසා වතුර දෙන්න, හොඳට කැඳ සුප් වාගන්න කියලා ડોක්ටර්ත් මට කිව්වා. ඉතින් එහෙම තමයි. ඉතින් ගොඩාක් චූටි බබාලා ඉතින් පරිස්සම් කරන්න. ඉතින් දැන් අපි පහනුත් පත්තු කරලා ඊළඟට ආවේ සිනේ බබා ඉතින් මල් පූජා කරන්න. ඉතින් පැන් කලයකුත් මං එයාට හදලා තිබ්බා. එයා ඉතින් හැමදේම කරන්න ඕනේ කියලා මට ඉතින් හිතුණා. ඉතින් එයා මල් පූජා කරනවට වැඩිය එයා මල් මිරිකන්න තමා බලන්නේ. චූටියනේ ඉතින් තේරෙන්නේ නැහැ. ඉතින් එයා මෙන්න මේ විදියට පැන් කලෙත් නාවලා මට පැන් කලේ නාවන්නත් හරියට උදව් වුණා. ඉතින් මේ පේනවනේ. ඉතින් වතුර වලට ආස නිසා වතුර දැක්කාම ඔන්න ඔහම තමයි එයා. ඉතින් ඔහම තමයි අපි නවගමු එන්න හේතුව. ඉතින් ඕක තමයි උනේ. ඉතින් දැන් තාත්තා ගියා පූජා වට්ටිය අරගෙන එන්න. මොකද ඉස්සෙල්ලාම බුදුන් වැඳලා තමයි පූජා වට්ටිය බාරේ දෙන්න ඕනේ ගිහිල්ලා. ඉතින් අපි බුදුනුත් වැඳලා ඒ දේවලුත් කරලා දැන් තාත්තා ගියා පූජා වට්ටිය අරගෙන එන්න. ඉතින් මේ අතරතුර අම්මට එයා කිව්වා මම මහදේවාලේ ගාවට ආවා. ඉතින් ඔයාලත් එන්න කියලා. ඉතින් අපි මෙතන ටිකක් වෙලා ඉඳලා සිනේ බබත් එක්ක ඉඳලා අපි ඉතින් පල්ලෙහාට ආවා. හරි, ඉතින් අපේ YouTube channel එකට එන්න කට්ටිය වැඩි වෙනවා. ඉතින් ඔයාලට ගොඩාක් ස්තුතියි. අපේ වීඩියෝස් FB එකෙන් WhatsApp channel එකෙන් බලන අයට ඒත් ගොඩාක් ස්තුතියි. ඉතින් මම WhatsApp channel එකේ link එක පල්ලෙහෙන් දාන්නම්. ඉතින් අපිට ආදරේ කෙනෙක් ඉන්නවා නම් ඔයාලා channel එකට ගිහිල්ලා මාත් එක්ක එකතු වෙන්න. හරි, ඉතින් අපි පූජා වට්ටියක් දීලා එතන වැඩ ටිකක් කරගෙන අපි එළියට ආවා. ඉතින් මං සිනේ බබාව දුන්නා තාත්තට. ඉතින් එයා සිනේ බබා තාත්තත් එක්ක ඉස්සර වෙලා ගියා. ඉතින් ඊළඟට අපි පූජා වට්ටියත් මේ විදිහට මගින් අපිත් කාලා ඒක අනිත් අයටත් බෙදලා අපි ගෙදර එන්න පිටත් වුණා. ඉතින් ආයෙත් දවසක අලුත් vlog එකක් අරගෙන එනකන් සතුටින් පරිස්සමෙන් ඉන්න. ඊළඟට මම ඔයාලට වෙසක් vlog එකක් අරගෙන එන්නම්. වෙසක් කූඩු හදන vlog එකක් අරගෙන එන්නම්. එතකන් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න. හරි, ඉතින් අදට මේ vlog එක මම මෙතනින් end කරනවා. ඉතින් පල්ලෙහායින් කමෙන්ට් එකක් දාගෙන යන්න.